සුබ සන්ධ්‍යාවක් කියලා නැවතත් ඔබ සියලු දෙනාම පිළිගන්නවා. ඇපෙක් සෞර ආයතනය ඇයි මේ අද ලෝකේ තියෙන්නේ? ඒත් එක්කම ඔබට ඇපෙක් සෞර ආයතනයෙන් මොන වගේ දෙයක්ද ලබා ගන්න පුළුවන් කියන දේ ගැන තමයි අද අපි කතා බහ කරන්න හදන්නේ. ඉතින් අද දවසට මේ එකතු වෙලා ඉන්නේ තමන්ගේ යහළුවෙක්, එහෙම නැත්නම් තමන්ගේ ළඟම ඉන්න හිතවතෙක් තමන්ට මේ ආයතනයේ මෙන්න මෙහෙම වැඩසටහනක් තියෙනවා අහන්න කිව්ව නිසා. ඉතින් අපි ඉස්සෙල්ලම බලමු මේ තියෙන ඇපෙක් සෞර ආයතනයේ ඇත්තටම ශ්‍රී ලංකාව තුළ මොවුන් සිදු කරන වැඩ කටයුත්ත කුමක්ද? මොන වගේ දෙයක් වෙනුවෙන්ද මේ ඇපෙක් සෞර ආයතනයේ ලෝකයට දායාද වුණේ කියන එක. ඉතින් මෙතෙන්දී පළවෙනියටම කියන්න ඕන ඇපෙක් සෞර ආයතනය ලෝකයට දායාද වෙන්නේ ලොව තුල පවතින දැවැන්ත අපි හැම කෙනෙකුගේම අද දවසේදී බොහොම හිතට වද දෙන ප්‍රශ්නයකට සුවිශාල උත්තරයක් අරගෙන. මම ඔබට මේ ප්‍රශ්නය මෙන්න මේ විදිහට ඔබට සඳහන් කරන්නම්. අද දවසේ තාක්ෂණය බොහොම දියුණුයි. ඒ වගේම වෙදකම බොහොම දියුණුයි. ඒත් එක්කම වෙදකම වගේම බෙහෙත්, ඒත් එක්කම වෛද්‍යවරුන්ගේ දැනුම, ඒත් එක්කම ඔවුන් භාවිතා කරන උපකරණ ඉතාම ඉහළ මට්ටමකට පැමිණිලා තියෙනවා. 1900 ගණන් වලට වැඩිය මේ 2000 වර්ෂය සහ දැන් අපි කෙමින් 2030ට පිය නමකින් ඉන්නේ. 1970 ගෙවුනට වැඩිය මහා ලොකු වෙනසක්, විශාල ව්‍යාප්තියක් වෙදකමේ සිද්ධ වෙලා තියෙනවා. ඒ වුණාට මම ඔබෙන් අහනවා මෙන්න මෙහෙම දෙයක්. වෙදකම මහා විශාල වශයෙන් දියුණු වුණාට ඔබ අද තියෙන වෙදකමට හුඟක් කැමති ඇති. ඒ වුණාට මං ඔබෙන් ඇහුවොතින් අද තියෙන කෑමවලට ඔබ හුඟක් කැමතිද කියලා ඔබ කියනවා නැහැ. මම අද තියෙන කෑමවලට කැමති නැහැ. 1970 වගේ තිබ්බ කෑමවලට මං හුඟක් ආසයි. අපේ අම්මා තාත්තලා කාපු කෑම ගැන කියනවා. ඔවුන්ගේ ආහාර බොහොම ශක්තිමත්. ඔවුන් හුඟක් හොඳට වැඩ කරා. ඔවුන්ගේ කාය ශක්තිය වර්ධනය වෙලා තිබුණා. එදා කාපු කොස්, දෙල්, අල, බතල, මඤ්ඤොක්කා, ඒත් එක්කම කැවිලි වර්ග, ඒත් එක්කම කල් තබා ගන්න දේවල් නොයදු හුඟක් හොඳ ආහාර අදටත් අපි කැමතියි කි. හැබැයි මම ඔබට කිව්වොතින් මගේ හිතවතුනි, අපි 1970 තිබ්බ වෙදකම ඔබට ලෙඩක් වුණාම පාවිච්චි කරමු කියලා ඔබ කියයි අම්මෝ බෑ. ඒ වෙදකම පාවිච්චි කරන්න බෑ. ඊට වැඩිය අද තියෙන වෙදකම හොඳයි. හැබැයි ඔබට කෑම ගැන කිව්වොත් ඔබ කියනවා නෑ එදා තිබ්බ කෑම හොඳයි කියලා. දැන් මෙන්න මෙතන තිබෙන ඝට්ටණය අපි හරියටම තේරුම් ගත්තොත් 1970 කියන වර්ෂයේදී අදට වඩා ඉතා හොඳ වෙදකමක් තිබුණේ නැහැ. හැබැයි ඒ කාලේ අද ඔබ පිළිගන්න බොහොම හොඳ ආහාර පාන කියලා කොටසක් තිබුණා. ඒත් එක්කම මිනිස්සුන්ට අද තරම් ලෙඩ තිබුණේ නැහැ. ඒත් එක්කම අද දවසේ 2025 වෙනකොට අද දවසේ හොඳම හොඳ වෙදකමක් තියෙනවා. ඒත් එක්කම ඔබ එච්චර ආස නැති ආහාර පාන තියෙනවා. හැබැයි ඔබට කන්න වෙනවා. අද ජීවන රටාවත් එක්ක තමයි ආහාර පාන ගොඩ නැගලා තියෙන්නේ. ඔබට කන්න වෙනවා. අද 1970ට වැඩිය මිනිස්සුන්ට ලෙඩ වැඩි. උදාහරණයක් විදිහට කියනවා නම් 2000 වර්ෂයට වැඩිය අද දියවැඩියා රෝගීන් වැඩි. දවසකට දියවැඩියාව නිසා කකුල කපලා අයින් කරන ප්‍රමාණය වැඩි. දවසකට දියවැඩියාව නිසා ඇස් ඔපරේෂන් කරන ප්‍රමාණය වැඩි. 2000 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ අඳුරගත්තේ දවසකට පිළිකා රෝගීන් 30ක් වගේ ගානක්. ඒ 30ක් අඳුරගන්න වෙලාවේදී පිළිකාව නිසා ඒ දවසේදී 3 දෙනෙක් වගේ දවසකට මිය ගියා. අද දවසේ තාක්ෂණය බොහොම දියුණුයි. හැබැයි අඳුරගන්නවා පිළිකා රෝගීන් 120ක් වගේ ප්‍රමාණයක්. හැබැයි මේ අය අතරින් 40ක්, එහෙම නැත්නම් මේ අය අතරින් නොවුනත් හැම දවසකම පිළිකාව නිසා 40ක් මිනිසුන් ජීවිතෙන් සමුගන්නවා. හරි. මෙන්න මේක මහා ඛේදවාචකයක්. අද දවසේ ඔබේ නෑදෑයන්ට, ඔබේ හිතවතුන්ට අද දවසේදී වකුගඩු අමාරුව හැදිලා තියෙනවා. ඒකට ඒ විස්තර නම් අපි කිව්වේ කුඹුරු කරන අයට, අර වසවිස පාවිච්චි කරන අයට වකුගඩු අමාරුව හැදෙනවා කියලා. නෑ, අද හුඟ දෙනෙකුට වකුගඩු අමාරුව හැදිලා. අද හුඟ දෙනෙක් අපේ ඉන්න ප්‍රමාණයෙන් අද හුඟ දෙනෙක් මේ යන්නේ හදවත් රෝග හැදිලා
හුඟක් හදවත් රෝගත් එක කියන වචනයක් තමයි වළක්වා ගත හැකි රෝගාබාධ තමයි මිනිස්සුන්ට හැදිලා තියෙන්නේ. හරිද? ඉතින් මෙන්න මේ අවස්ථාවේදී ආහාර පානවල ශක්තිය ඔබට වැටහිනවා කියලා මම හිතනවා. ඇයි දන්නවද? හොඳ ආහාර පාන තිබ්බ 1970 වගේ කාලේ හොඳම වෙදකමක් තිබ්බේ නැති වුණත් මිනිස්සුන්ගේ ලෙඩ රෝග අඩුවෙන් තිබුණා. අද දවසේ හොඳම වෙදකමක්, හොඳම බෙහෙත්, හොඳම දොස්තරලා, හොඳම ඉස්පිරිතාල තිබිලත් කෑම බීම වල අඩුපාඩු සහිත නිසා අද දවසේ ලෙඩ්ඩු හුඟක් වැඩි වෙලා තියෙනවා. එහෙනම් හොඳ කෑම බීම කියන්නේ අනිවාර්යයෙන්ම ලෙඩ දුක් අඩු කරන්න තිබිය යුතු අතිශයින්ම වැදගත් කොටසක්. ඇපෙක්ස් සෞර ආයතනය 2014 ජූලි මාසේ 23 වෙනිදා ආරම්භ වෙන්නේ මෙන්න මෙහෙම ප්‍රශ්නයක් ලෝකේ තියෙනවා, ඒක විසඳිය යුතුයි කියන වකවානුව ඇතුළේදී. ඒ විතරක් නෙමෙයි, අපි හැම කෙනෙකුටම inevitably එහෙම නැත්නම් වළක්වා ගත නොහැකි ආකාරයෙන් ආහාර පානවලට වසවිසත් එක්ක ආහාර පාන ගන්න වෙනවා අද අපිට. උදාහරණයක් විදිහට කල් තබා ගන්න යම් කිසි දෙයක් යොදලා තියෙනවා නම් ඒ ආහාර පාන ආහාර ජීර්ණ පද්ධතිය ඇතුළේදී දිරව ගන්න අපහසු වෙනවා. ඒ විතරක් නෙමෙයි, සමහර ආහාර පානවලට ඇඩල්ට්‍රේෂන් එහෙම නැත්නම් ඒ ආහාර පානවල ක්වොලිටි එක වැඩි කරන්න යම් වූ රසායනික වර්ග එකතු කරලා තියෙනවා. උදාහරණයක් විදිහට වැස්සිගෙන් ලැබුණු කිරිපිටිවල පෝෂණ ගුණය වැඩි කරන්න පාමසිවල තියෙන බෙහෙත් වැනි දේවල් ඔවුන් විද්‍යාගාරවලදී එකතු කරලා තියෙනවා. මේවා නිසා අතුරුප ආබාධ ඇතිවිය හැකි. ඒ විතරක් නෙමෙයි, සමහර ආහාර පානවල ලස්සන පවත්වාගෙන යන්න ඩයි වර්ග, සමහර ආහාර පානවල හොඳ සුවඳක් පවත්වාගෙන යන්න ඒ සුවඳට අදාළ වෙන දේවල්. උදාහරණයක් විදිහට සාමාන්‍යයෙන් වැසි කාලයේදී පැපොල් ගෙඩියක රසය අඩු වෙනවා, ඒත් එක්කම පායන කාලේදී පැපොල් ගෙඩියක රසය වැඩි වෙනවා. මෙන්න මේ වගේම තමයි කෝපි වලටත්. හැබැයි හැමදාම එකම පාටින් එකම රසයෙන් කෝපි ලැබෙන්න මේ දේවල් වලට යම් යම් දේවල් එකතු කරනවා. ඉතින් මෙන්න මේ වගේ හැම ආහාර පානයකටම ඒ වගේ එකතු කිරීම තියෙන නිසා ඒවයින් හම්බෙන මේ දුර්ගුණ අද අපිට අත්දකින්න සිද්ධ වෙනවා. හරි, මෙන්න මේ ගැටලුව, මෙන්න මේ ප්‍රශ්නය ඔඩු දුවලා අද දවසේදී මිනිස්සු හුඟ දෙනෙකුට තමන්ගේ ආහාරයම තමන්ට වින කරන, එහෙම නැත්නම් තමන්ට ජීවිතයෙන් දවස් ඇදලා ගන්න දෙයක් බවට අද පත් වෙමින් පවතිනවා. ඉතින් මම ඔබට කියන්නේ, මම ඔබට සඳහන් කරන්න හදන්නේ මෙන්න මේ ආහාර පාන අපිට මොනවා වුණත් අපිට අයින් කරගන්න බැරි වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට අපිට පාම් පිටිවල කල් තබා ගන්න දේවල් යෙදුවා කියලා, කීරි සම්බවල කැඩ්මියම් තිබුණා කියලා, අනිත් හාල් වලත් තියෙනවා හාල් වල කැඩ්මියම් වගේ රසායනික ද්‍රව්‍ය තිබුණා කියලා, අනිත් අතින් සමහර ආහාර පාන වලට ඩයි දාලා තිබුණා කියලා. හරි, මැෂින් පාවිච්චි කරගෙන රසකාරක වර්ග නිර්මාණය කරා කියලා. අපිට මේවා අතාරින්න බෑ. සමහර හොටෙල් වල කෑම නිර්මාණය කරද්දී අනිවාර්යයෙන්ම මේ වගේ දේවල් පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. එතකොට එහෙම දේවල් නිසා අද දවසේදී අපිට අනිවාර්යයෙන්ම අපි හැම කෙනෙකුටම මෙන්න මේ අනවශ්‍ය විස ශරීරගත කරගන්න සිද්ධ වෙනවා. මේ අනවශ්‍ය විස ශරීරයෙන් ඉවත් කරන්න යම් කිසි දෙයක් තියෙනවද මේ ලෝකේ? අද හුඟ දෙනෙකුට ඒ විස දේවල් ශරීරගත වීම නිසා තමයි අද ලෙඩ දුක් හුඟක් ප්‍රමාණයක් වැඩි. ඒත් එක්කම ඔබ දන්නවද දන්නේ නැහැ, අපිට විසක් වෙන දේවල්, එහෙම නැත්නම් ඔය ඩයි වර්ග, හෝමෝන ගහපු ආහාර, ඒත් එක්කම කල් තබා ගැනීම යොදපු ආහාර, ඒත් එක්කම විශේෂයෙන්ම ඇඩල්ට්‍රේෂන් කරපු ආහාර, මේවාදී අපේ ශරීරයේ ජීර්ණය අපහසු වෙනවා. ජීර්ණය අපහසු වෙනකොට මෙතනදී අපේ සිරුරේ හොඳ පෝෂණය ලැබීම අඩුපාඩුවට පත් වෙනවා. හොඳ පෝෂණය ලැබෙන එක අඩුපාඩු වුණාම පස්සේ ලේ නිර්මාණය, ඒත් එක්කම ශරීරයේ ඉතුරු අවයව වලට අවශ්‍ය පෝෂණය ලබා දීම, ඇමයිනෝ අම්ල වගේ දේවල් ලබා දීම, මේක බොහෝම දුක්ඛිත තත්යකට පත් වෙනවා. ඉතින් මේක ගැන අතීත මිනිස්සු දැනගෙන හිටියා. තමන්ගේ සිරුරෙන් වස අයින් කරන්නේ කොහොමද? වතුරේ තියෙන කියූල නැති කරන්නේ කොහොමද? වතුරේ තියෙන විස රසායනික ඇදලා ගන්නේ කොහොමද? මෙන්න මේක දැනගෙන හිටියා. ඉස්සර අපේ මුතුන් මිත්තෝ ලිඳ පිරිසිදු කරගන්න, ලිඳ එක්ක ගනුදෙනු කරන්න ඉඟිනි පාවිච්චි කරා.
දවස් 5 පිරෙනකොට පොඩි දරුවන්ට මේ ලේහ කරනවා කියලා දිවේ ගානවා කියලා ඉංගිනි සමග පස්පංගුව දිවේ ගෑවා. එතෙන්දි වෙනම පස්පංගුවක් තියෙන්නේ. උණට හිම්බිරිසවට තියෙන පස්පංගුව නෙමෙයි. මෙන්න මෙහෙම දිවේ ගෑවා. මේත් එක්කම ඉංගිනි අපි භාවිතයට ගන්නවා ඇස් අපහසුකම් වලට, හමේ ලෙඩ රෝග වලට. ඒත් එක්කම මිනිසුන් මේ හුස්ම ගැනීමේ අපහසුතාවලින් පෙළෙනවා නම් ඉංගිනි භාවිතයට ගන්නවා. මෙන්න මේ විදිහට ඉංගිනි පාවිච්චි කර අනාදිමත් කාලයක සිටලා. ඉංගිනි කියන්නේ අපේ රටට ලැබුණු දායාදයක්. ඒක නිසා මිනිසුන් වැඩි වැඩියෙන් ඉංගිනි භාවිතා කරේ බීමක් විදිහට. ඒ අයට ලෙඩක් තිබ්බත් නැතත් උණුසුම් පානයක් විදිහට ඉංගිනි පාවිච්චි කරා. අතීත කාලෙදී හකුරු පෙත්තක් කාලා මේ තේකක් වගේ හදාගත්තු පානයක් බොන එක පුරුද්දක් වෙලා තිබුණා. මොකද ඒ කාලෙදී මේ තිත්ත රසයත් ඔවුන් සඩ් රසයෙන් එකක් බව වටහාගෙන තිත්ත රසය කියන එකත් ලබා ගත්තා. උදාහරණයක් විදිහට වෙනිවැල්ගට තැම්බූ වතුර හවසට පානය කිරීම මේ වගේ දේවල් ඔවුන් සිදු කරා. මෙන්න මේ ඉංගිනි කියන්නේත් පොඩ්ඩක් තිත්ත වුණත්, හුඟක්ම තිත්ත නැහැ, පොඩ්ඩක් තිත්ත වුණත් අර හවසට හකුරු කෑල්ලක් එක්ක බොන්න පුළුවන්, මේ වෙලේ වැඩ කරද්දී හකුරු කෑල්ලක් එක්ක බොන්න පුළුවන් දෙයක්. ඉතින් මෙන්න මේක මිනිස්සු අතීතේ පාවිච්චි කරපු නිසා හුඟ දෙනකොට වකුගඩු වල ගල් ඇති වුණේ නැහැ. හුඟ දෙනකොට දියවැඩියා වගේ දේවල් ඇති වෙන්න ආහාර ජීර්ණයේ ගැටලු හේතු වෙමින් ඇති වෙන දේවල් පටන් ගත්තේ නැහැ. කොලෙස්ටරෝල් වගේ දේවල් එන්න ශරීරයේ විස වැඩි වෙන්න හේතු වුණේ නැහැ. එතකොට ඉංගිනි හොඳට පාවිච්චි කරපු නිසා ඒ මිනිස්සුන්ට ප්‍රතිඵල ගණනාවක් ලැබුණා. වකුගඩු ආරක්ෂා කර ගැනීම, අක්මාව ආරක්ෂා කර ගැනීම, ඒත් එක්කම ශරීරය වේගෙන් වයසට යෑමෙන් වළක්වා ගැනීම උන්ට හැකියාව ලැබුණා. හැබැයි අද නවීන ක්‍රමයට අනුව දැන් ඊයේ මට කෙනෙක් හම්බුණා, ඊයේ සෙනසුරාදා මට කෙනෙක් හම්බුණා. මං කිව්වා සමහර වෙලාවට ඔබ බොන කිරිපිටියක ඔබව මහා ඇබ්බැහි වීමකට පත් කරන්න පුළුවන් කියලා. ඇය මට කිව්වා මං ඇයගේ ප්‍රදේශවත් සඳහන් කරන්නේ නැහැ. සර් මට රැට නිින්ද යන්නේ නැහැ. මම කිරි විතරයි බොන්නේ. මම බත් කන්න කැමති නෑ. හරි අමාරුවෙන් බත් කටක් දෙකක් ඇඟට දාගන්නවා. මගේ සීනි ප්‍රමාණය නම් 300ට 400ට වැඩි වෙනවා. ඒ වුණාට මට හොඳට වැඩ කරන්න පුළුවන්. මට නිින්ද යන්නේ නෑ. මගේ ඇඟේ මාර හයියක් තියෙනවා. හැබැයි මට පැයකට එක සැරයක්වත් කිරි බොන්න ඕන. සමහර වෙලාවට මේක මට දක්වන්න පුළුවන් සමහර තහනම් උත්තේජක ලබා ගත්තාම පස්සේ මිනිස්සුන්ට සිද්ධ වෙන සිදුවීම වගේ දෙයක්. මෙන්න මේ වගේ වසවිසත් අද අපිට එකතු වෙනවා. ඉතින් අපි බැලුවා මිනිස්සු මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න නිසා, විශේෂයෙන්ම අපි සරලව හිතන සමහර දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්න නිසා අපිට මේක පෝෂණීය කිරි ආහාරයක් විදිහට ලබලා දෙන්න හැකියාව තියනවාද කියලා. ඉතින් මේක ගැන පරීක්ෂණ කරලා 2014 වනකොට ඇපෙක්ස් සෞර ආයතනය ශ්‍රී ලංකාවේ පළවෙනි වතාවට ඉංගිනි වලින් හදපු කිරි එකක් ලබා දුන්නා. මේක හරිම රසයි, හැමෝටම බොන්න පුළුවන්. පළවෙනි ප්‍රතිඵලයේ විදිහට අපේ දාහය, ගැස්ට්‍රයිටිස් කම අඩු වෙනවා. ඒත් එක්කම අපේ සිරුරේ දියවැඩියා තත්ත්වයන් වලට බෙහෙත් බොනවා නම් ඒ බෙහෙත් හොඳට ඇඟට වැඩ කරනවා. එහෙම නැත්නම් කඩබොඩ ආහාරය හොඳට ශරීරයට අල්ලලා අපේ ඩයබටික් තත්ත්වයන් අඩු වෙන්න, හොඳ පෝෂණය නිසා ඩයබටික් තත්ත්වයන් අඩු වෙන්න, කොලෙස්ටරෝල් තත්ත්වයන් අඩු වෙන්න හොඳට නිින්ද යෑම අපිට ලබලා දෙනවා. ඒත් එක්කම වකුගඩු වලින් ශරීරයේ හුඟක් අර විස පෙරෙනවා. ඒත් එක්කම ශරීරයේ තියෙන ඇසිඩික් ගතිය නිසා වකුගඩු දුර්වලතාවයට පත් වෙනවා. මෙන්න මේක හොඳින් සමතේකට පත් කරගන්න හැකියාව තියෙනවා ඉංගිනි කරල් වලින්. ඉතින් ඉංගිනි කැප්සියුල් එකත් අපි මේ විදිහටම නිර්මාණය කරා. ඔබ හැම කෙනෙකුටම ශරීරයේ වසවිස අද අපිට මොනවා කරත් කන්න බොන්න වෙනවා. ඒක නිසා හැම ගෙදරකම තිබිය යුතු දෙයක් තමයි ඉංගිනි කිරි එක හෝ ඉංගිනි කැප්සියුල් එක. ඉතින් අද හුඟක් ප්‍රශ්න, විශේෂම ගෑස්ට්‍රයිටිස් නිසා, විශේෂම අතපය රිදීම් වගේ දේවල් හුඟක් අඩු කරගන්න මේ ඉංගිනි වලට හේතු වෙනවා. ඒත් එක්කම අපි වට්ටක්ක සප්ලිමන්ට් වලින් නිර්මාණය කරපු වට්ටක්ක ප්‍රොඩක්ෂන් ලයින් එක ලෝකෙම මවිත කරන දෙයක්. මේ හරි ලස්සන සොයා ගැනීම. ඒත් එක්කම ශරීරයේ ස්වභාවික ග්ලූටතයින් ප්‍රමාණය ඉහළ නංවන්න හැකියාව තියෙන, ඔබව තරුණ කරන්න, ඔබගේ හම ලස්සන කරන්න, ඔබව විශේෂයෙන්ම ඔබේ හමේ වර්ණය දීප්තිමත් කරන්න හැකියාව තියෙන දෙයක් තමයි සීනික් ඔයිල්. එහෙම නැත්නම් වට්ටක්ක ඇට තෙල්. ගල්ෆ් කලාපයේ වගේ කලාපවල වල ඇස් ලස්සන, හම ලස්සන ගැහැණු අය
නිර්මාණය වෙන්න බොහෝ සෙයින් බලපාන දෙයක් තමයි මෙන්න මේ පම්කින් සීඩ් එහෙම නැත්නම් වට්ටක්ක ඇට තෙල් වට්ටක්ක ඇට කියලා කියන්නේ. ඉතින් ඒ වගේම වට්ටක්ක ඇටවල හොඳ මැග්නීසියම් ප්‍රමාණයක් හොඳ සිංක් ප්‍රමාණයක් තියෙන නිසා පුංචි දරුවන්ගේ වර්ධනයටත් විශේෂයෙන්ම හදවත් රෝගවලින් මිදෙන්නත් යම් කිසි ආබාධ හේතුවෙන් ඒ කියන්නේ දිගු කාලීන බෙහෙත් පාවිච්චිය නිසා මැග්නීසියම් සිංක් වගේ දේවල් අඩුපාඩු වෙලා තියෙන කට්ටියටත් මේක උදව් වෙනවා. ඒ විතරක් නෙමේ පම්කින් සීඩ් කැප්සියුල් 4ක් අපි රෑ 9ට විතර බිව්වහම පස්සේ හොඳ නිින්දක් සුව නිින්දක් අපිට ලැබෙනවා. ඒත් එක්කම නියුට්‍රිෂේක් එක මේ වට්ටක්කා කිරි ඒත් එක්කම විශේෂයෙන්ම අශ්වගන්ධ ඒත් එක්කම කොකෝවා ස්වභාවික කොකෝවා එකතු කරලා නිර්මාණය කරලා මේ තියෙන මේ දේ ස්වභාවිකවම හදවත ආරක්ෂා කරන දෙයක්. ඒත් එක්කම පුංචි දරුවන්ගේ බර මදි නම් එයාට හොඳට කෑම කන්න හැකියාව දෙන්නත් හොඳ බරක් ශරීරයට ලබලා දෙන්නම් මේ නියුට්‍රිෂේක් එක පාවිච්චි කරන්න පුළුවන්. මාස 6 ඉඳලා ඕනම දරුවෙකුට දීමේ හැකියාව තියෙන හොඳ ශක්තිමත් සිරුරක් ලබන්න. ඒත් එක්කම ලෙඩක් හැදිලා රිකවර් වෙන කෙනෙකුටත් මේ නියුට්‍රිෂේක් එක හරි වටිනවා. ඒ විතරක් නෙමෙයි අපිට මේ නියුට්‍රිෂේක් එක භාවිතයට ගන්න පුළුවන්. මේ නියුට්‍රිෂේක් එක අපිට භාවිතයට ගන්න පුළුවන් විශේෂයෙන්ම heart attack තියෙන කට්ටියට දිගු කාලයක් පාවිච්චි කරාම පස්සේ දොස්තර මහත්තයා බයිපාස් සැත්කමක් තියෙනවා නම් ඒක නොකර අරිනවා. ඉතින් අනිත් දේ තමයි මට ඔබට සඳහන් කරන්නම තියෙන. ඇපෙක්ස් සෞර ආයතනයේ හැම ගෙදරකම තිබිය යුතුයි කියලා සටහන් කරන තවත් සුවිශේෂී භාණ්ඩ දෙකක්. මේ දෙක ගැන කතා කරනකොට මට කියන්න ඕන රූපලාවන්‍ය එහෙම නැත්නම් රූපය ගැන සැලකිලිමත් වෙන අයට රිෂිවරයෙක් වගේ ඒත් එක්කම ගෙදරටම රිෂිවරයෙක් වගේ තියෙන දෙයක් තමයි මේ රිෂි ඔයිල් කියලා කියන්නේ. ඔබට මෙන්න මේ මෙතනින් පෙනෙන රිෂි ඔයිල් අපේ ඔයිල් එක. මේක පාවිච්චියට බොහොම ලෙහෙසි විදිහට අපි හදලා තියෙනවා. මිල රුපියල් 1570ක් වෙන්නේ. වැඩිම ඒකක ප්‍රමාණයක් අලු වෙන ප්‍රොඩක්ට් එක තමයි අද දවසේදී අපෙක්ස් සෞර තුල හිසකෙස් මේ ගෙවුණු අවුරුදු 12 තුල හිසකෙස් එනවා කියලා කිව්වනම් අනිවාර්යයෙන්ම හිසකෙස් ආවා රිෂුවල් ගාපු අයට. හිසකෙස් හැලෙන එක නතර වෙනවා කිව්වනම් අනිවාර්යයෙන්ම හිසකෙස් හැලෙන එක නතර වුණා ඒ අයට. ඉස්සොරි නැති වුණා, ඔළුව කැක්කුම නැති වුණා, ඔළුවේ විඩාව නැති වුණා, ඔළුව කසන එක නැති වුණා, හිසකෙස් වල අග පැසීම නැති වුණා, හිසකෙස් දික් වෙන්න ගත්තා. මෙන්න මේ විදිහට හිසකෙස් වලට සුවිශේෂ ගුණාංග රැසක් එකතු කරපු දෙයක් තමයි රිෂුවල් කියලා කියන්නේ. ඉතින් නෑවට පස්සේ තමයි මේක ගන්න ඕන. එතකොට හිස හොඳට වියලලා තියලා ගන්න. මේක ලීව් ඔන් කන්ඩිෂනර් එකක් වගේ ගෑවා කියලා ගඳක් නෑ. ගෑවා කියලා සුවඳක් නැහැ. අනිවාර්යයෙන්ම ඔයාට හිසකෙස් කසන්න ගන්නේ නෑ. තෙල් ගෑවා කියලා පේන්නේ නෑ. මොකද මේක හැමට උරන නිසා. අනිත් ප්‍රධානම කාරණාව තමයි ඩයි කරලා තියෙන කෙනෙකුට මේ තෙල් ගෑවහම පස්සේ ඩයි අයින් වෙලා යනවා. ඒක නිසා එයාට හරි කරදරයක් ඒ ඩයි අයින් වෙන එක. ඉතින් රිෂි ඔයිල් පාවිච්චි කරන අයට ඩයි ගාලා තියෙනවා නම් ලංකාවේ තියෙන එකම දේ සතියකින් ඔයාට ආපහු ඩයි කරන්න වෙනවා නම් ඔයා රිෂි ඔයිල් නිතර ඔලුවට දාන කෙනෙක් නම් ඔයාට ඩයි කරන්න වෙන්නේ අර ඩයි ආරක්ෂා වෙනවා සති දෙකකට වගේ පස්සේ තමයි ඩයි කරන්න වෙන්නේ. ඉතින් මේ ඩයි එකත් ආරක්ෂා කරගන්න පුළුවන් හිසකෙස් ශක්තිමත් කරන මෙහිම ප්‍රොඩක්ට් එක නම් කවදාකවත් දැකලා නැහැ. ඒ විතරක් නෙමෙයි දත්වල බැඳුණු මැලියම් අයින් වෙලා යනවා. අපි වතට ටිකක් අරගෙන දත් මදින්න ඕන. දත් හෙල වෙනවා නම් ඒක නතර වෙනවා. දත්වල විදුරු මස් දිය වෙනවා නම් විදුරු මස් වලින් ලේ ගලනවා නම් ඒක නතර වෙනවා. මේකෙන් දත් මදින්න හෝ දත්වල ගාන්න තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි තොල්වල කළු පාට ගතිය නැති වෙලා යනවා. තොල් ලස්සනට රතු පාටට දිලිසෙන්න ගන්නවා. ඒ විතරක් නෙමෙයි මුළු හැඟේම මොයිස්චරයිසර් එක රකින්න පුළුවන් දෙයක්. අවුවට පිච්චෙන්නේ නැති වෙනවා. දැන් ස්කූටි එහෙම පදින කට්ටියට අවුවට පිච්චෙන, මෝටර් පදින කට්ටියට අවුවට පිච්චෙන අත හොඳට හොදලා රිෂි ඔයිල් ගාගෙන එළියට යන්න. හුඟක් අවු රශ්මිය වැඩි කාලයක් මේ දැන් අපි පහු කරා ඉස්සරහටත් එහෙම තියෙන්න පුළුවන්. ඒක හින්දා රිෂි ඔයිල් ඔබට හරිම වමනයි. පුංචි දරුවන්ට දාඩිය විබිලි එනවනම්, පුංචි දරුවන්ගේ ඇඟ කසනවනම්, පුංචි කූඹි වගේ මදුරුව වගේ කාලා රතු පාට බිබිලි දාලා තියෙනවනම් පුංචි දරුවට ගන්න හොඳම දෙයක්. තුවාලයක් වුණොත්, පැලුණොත්, සීරුණොත්, පිච්චුණොත් වතුරෙන් හෝදන්නේ නැතුව අනිවාර්යයෙන්ම රිෂි ඔයිල් හලන්න. වේදනාව දැවිල්ල ඒ වෙලාවෙම නැති වෙලා යනවා. විශේෂයෙන්ම කියන්න ඕන පිච්චුණා වුණත් හරිද වතුර ඇතුලේ දාන එක හොඳයි. හුඟක් පිච්චුණොත් වතුරකට බහින එක හොඳයි. ඒ වුණාට පොඩ්ඩක් අත පිච්චුණා නම් ඔයා කරන්න තියෙන්නේ කෙලින්ම රිෂි ඔයිල් හලන එක. රිෂි ඔයිල් එක ආරක්ෂා කරනවා පොක්කලම පවා. ඒ කියන්නේ අර දිය බුබුල පවා එන්නේ නැතුව මේක ආරක්ෂා කරනවා. පුදුම ඇත්තටම මේක මිරකල් එකක් වගේ.
හරි තුවාල සුවපත් වෙනවා, තුවාල හා වෙනවා පැය 4-5 යනකොට. හැබැයි රිෂි ඔයිල් තුවාලයකට දැම්මොතින් එයා පැය එකහමාරක්වත් වතුරෙන් අල්ලන්නේ නැතුව ඉන්න ඕන. වතුරෙන් හොදන්නේ නැතුව තමයි රිෂි ඔයිල් දාන්න ඕන. ඒ විතරක් නෙමෙයි යටිපතුල් පැලෙන එක, ලස්සන කකුල් දෙකක් ලබා ගන්න, කකුල් වල තියෙන ඔය පරණ තුවාල ලප කැලල් නැති වෙන්න, නියපොතු වල තියෙන ප්‍රශ්න නැති වෙලා යන්න, කැත නියපොතු ඔය හැලිලා අලුතෙන් නියපොත් වෙනවා රිෂි ඔයිල් හොඳට දානකොට. ඒ විතරක් නෙමෙයි හොඳ ලස්සනට ඔයාගේ මුහුණ ආරක්ෂා කරගන්න, ඔයාගේ මුහුණ කළුවීම ආරක්ෂා කරගන්න ඔයාට මේක ගාන්න පුළුවන්. මම හැමදාම වසර 12ක් පුරාවට මගේ රැවුල කැපුවාම පස්සේ මගේ ආෆ්ටර් ෂේව් එක විදිහට මම පාවිච්චි කරේ රිෂි ඔයිල්. මිලට වඩා වටිනාකමක් තියෙන දෙයක්. අර්සස් රෝගීන්ට අර්සස් ගෙඩි ඇතුළට යන්න හේතු වෙනවා. බඩ එල්ලා වැටීම, අත්වල එල්ලා වැටීම, පියයුරු එල්ලා වැටීම, මස්ගොබ එල්ලා වැටීම සියල්ලටම රාත්‍රියට හොඳට ඇඟ හෝදලා රිෂි ඔයිල් හොඳට ශරීරයේ ආලේප කරන්න. මස්ගොබ ශක්තිවත් වෙනවා, බඩ ශක්තිමත් වෙනවා, පියයුරු ශක්තිමත් වෙනවා. හොඳේ මේ වගේ විශාල ගුණාංග ප්‍රමාණයක් තියෙන දෙයක් තමයි රිෂි ඔයිල් කියලා කියන්නේ. ඒත් එක්කම සිම්පල් ඔයිල්, එහෙම නැත්නම් බෝම්බු තෙල්, ඒත් එක්කම මී තෙල්, ඒත් එක්කම අශ්වගන්ධ, ඒත් එක්කම නිකපොතු වල තෙල් සාරය එකතු කළා හදපු දෙයක් තමයි මේ සිම්පල් ඔයිල්. එහෙම නැත්නම් සෙවල බෝම්බු තෙල්. හුඟක් වෙලාවට අපි දකින සමහර කකුල් අතපය දනිස් හොඳ රිදෙනවට පාවිච්චි කරන තෙල් වල හුඟක් සුවපත් වෙන්නේ ටීවී එකේ විතරයි. ඒ වුණත් ඒක ගෙදර ගෙනල්ලා පාවිච්චි කරත් තවන්න ඕන, ඒක පිරිසිදු කරන්න ඕන, ලුණු වතුරෙන් උණු වතුරෙන් තවලා තමයි තෙල් ගාන්න ඕන. එහෙම මේ වගේ කරණා ගණනාවක් තියෙනවා නිසා හුඟක් අපහසුයි. ඒ විතරක් නෙමෙයි මිලිලීටර් 20ක් විතර එක සැරයකට පාවිච්චි කරන්න ඕනේ. එතකොට දවස් 5 මේ මොකද්ද වරු 5කදී මිලිලීටර් 100 බෝතලේ ඉවර වෙනවා. මිලිලීටර් 100ක් රුපියල් 3500 විතර වෙනවා. ඔය ටීවී එකේ පෙන්වන දේවල් වල අපේ රුපියල් 3090යි මිලිලීටර් 100. ඒ වුණාට බින්දු 2-3ක් අරගෙන හරි විදිහට මසාජ් කරාන් පස්සේ ඉතා විශාල සහනයක් ලැබෙනවා. කෙන්ඩා පෙරලීම, ඒත් එක්කම මේ විශේෂයෙන්ම දනිස් අතපය කැක්කුම රිදෙන එක මේකට බොහෝ සෙයින් උදව් වෙනවා. කොන්දේ අමාරුව, ඇඟිලිවල හිරිවැටීම් මේවට බොහෝ සෙයින් උදව් වෙනවා. එක වරක් පාවිච්චි කරොත් ඔබ වටහා ගනී ශ්‍රී ලංකාව තුල තිබෙන හොඳම අස්තිවලට වේදනා දුරු කරන්න තියෙන හොඳම ඔයිල් එක මෙන්න මේ සිම්පල් ඔයිල් කියලා. මට එක දෙයක් කියන්න අමතක වුණා. රිෂි ඔයිල් වලට හැකියාව තියෙනවා මේ වෙරිකෝස් වෙන් නහර ගැට ගැසීම සම්පූර්ණයෙන් සුවපත් කරලා දෙන්න ඔබට. ඉතින් මෙන්න මේ වගේ ෆුඩ් සප්ලිමන්ට් රේන්ජ් එකකුත් අපිට තියෙනවා. බ්ලැක් සීඩ්, කළුදුරු, සින්ටෙල්ලා ආසියාටිකා, ගමේ තියෙන ගොටුකොළ විශේෂයෙන්ම ආයුෂ වර්ධනය කරන්න, කොලජන් නිර්මාණය සකස් කරන්න, සිලෝන් සිනමන් ඇන්ටිඔක්සිඩන්ට් ප්‍රමාණය වැඩි කරන්න. ශ්‍රී ලංකාවේ හැදෙන සිනමන් එක ලෝකෙ වෙන කොහෙවත් හැදෙන්නේ නැහැ. ඒත් එක්කම ගැනඩෝම පිළිකා සෛල ඇතිවීම සහ දැනට ඇති වෙලා තියෙන පිළිකා සෛල විනාශ කරන්න, ගාසීනියා කාම්බෝජියා ඔබගේ ශරීරයේ මෙටබොලිසම් එක ඉන්ක්‍රීස් කරලා ඔබගේ සිරුරේ මේද දහනයට උදව් කරන්න. ඒත් එක්කම ගාලික් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන ඇලයිස් කියන දේ සුදුලූණු වල තමයි හැදෙන්නේ. මිනිසුන්ගේ ආයුෂ කාලය වැඩි කරන්න පුළුවන් දෙයක්. ඉතින් මෙන්න මේක හරි විදිහට නිර්මාණය කළා ඔබට ලබලා දෙනවා. සුදුලූණු කියන්නේ දීර්ඝායුෂ ලැබිය හැකි දෙයක්. ඒත් එක්කම කලාඳුරු, නට්ග්‍රාස්, විතානියා, අශ්වගන්ධ, ස්පිරුලිනා ලෝකේ තියෙන හොඳම ප්‍රෝටීන මූලාශ්‍රය. ලෝකේ එක්සත් ජාතීන් නම් කරපු සුපර් ෆුඩ් එක. ඒත් එක්කම කොලජන් වල ගැන උඩන්දුවක් දක්වන හැම කෙනෙකුටම කොලජන් ලබා ගැනීමේදී ශරීරයේ කොලජන් හරි විදිහට ප්‍රයෝජනයට ලක් කරන්න හැකියාව තියෙන සුවිශේෂම දේ තමයි ස්පිරුලිනා කියලා කියන්නේ. ඒත් එක්කම මුරුංග, අස්තිවල ශක්තිය, යකඩ මේවා ලබලා දෙන්න තියෙන සුවිශේෂ ෆුඩ් සප්ලිමන්ට් එකක්. ඒ වගේම තමයි අපිට දැන් මෙතනින් පේන්නේ අපේ රූපලාවන්‍ය සම්බන්ධයෙන් ස්පිරුලිනා ෆේස් පැක් එක මුහුණ ලස්සන කරන්න, රැලි නැති වෙන්න, ලියුකරයිසර්ස් හැම දීප්තිමත් කරන්න, බොඩි ලෝෂන් එක, ඒත් එක්කම ෆේස් ක්‍රීම් එක, නට්ග්‍රාස් ෆේස් වොෂ් එක, ඒත් එක්කම සියාකායි. සියාකායි කියන්නේ ෆෘට් ෆෝ හෙයා. හිසකෙස් වලට තිබෙන පළතුර, හිසකෙස් වල මේ නරිශ්මන්ට් එක, හරි පෝෂණය. මෙන්න මේක ඉස්සර කාලේ පාවිච්චි කරේ
ක්ලියෝපැට්‍ර වගේ විශාල ධනවත් ප්‍රභූ රාජකීය කාන්තාවන් අද ඔබට එක අපි ගෙනහල්ලා දීලා තිනවා 100% පෙන නගින්න කුණු යන්න සියාකායි පාවිච්චි කළා හදපු ඇපෙක් සෞරා නිර්මාණ. ඒත් එක්කම අද දොස්තර මහත්තයෙක් කතා කරා මේ ඩොක්ටර් කියනවා මෙන්න මේ අපේ ඇපෙක් සෞරා සෝප් එක එහෙම නැත්නම් ඔන්තෙරා කටරොළු මල් වල සාරය ග්ලිසරින් සමග එකතු කරලා තියෙන මෙන්න මේ ඔන්තෙරා සෝප් එක පාවිච්චි කරාම පස්සේ හැමේ තියෙන ලෙඩ දුක් විශාල සංඛ්‍යාවක් නැති වෙලා යනවා. ඒ විතරක් නෙමෙයි හැම පැහැපත් වෙනවා. හැම එක වර්ණයකට පැමිණෙනවා. ඉකිලිවල කැසීම්, ඉකිලිවල කළු, බෙල්ලේ කළු, කිහිලි ඉකිලිවල කළු මේවා සම්පූර්ණයෙන්ම නැති කරගන්න හුඟ වෙනවා කියලා. ඒකට ෆිකස් ෆුඩ් කියන්නේ හැමට පාවිච්චි කරන්න හොඳම පංච වල්කල කසායෙන් හදපු පංච වල්කල සාරය ශරීරයට ගල්වන්න ඒත් එක්කම හොඳ හමක් ලබා ගන්න හැමේ මැරුණු සෛල හොඳින් ඉවත් කරන්න හැම පෝෂණයට ලක් කරන්න මේ ෆිකස් ෆුඩි ෂවර් ජෙල් එක ඔයාට පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ වගේම තමයි පෙන්ඩන් එක, හෝස් ග්‍රෑම් කරි එක, කටට ගහන කුළු බඩු වලින් නිර්මාණය කරපු සෙන්ට් එක මුඛ ආරක්ෂාවට ඉතින් අපිට මේ ප්‍රොඩක්ෂන් ලයින් එකේදී ඔබට හඳුන්වලා දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි බලමු මෙතෙන්දී මේ ප්‍රොඩක්ට් වලින් තව කරන්න පුළුවන් දේ මොකක්ද කියලා. ඔබ පාරිභෝගිකයෙක් විදිහට මේ භාණ්ඩ ලබා ගත්තාම පස්සේ ඔබට හැම වෙලාවෙම මේ භාණ්ඩ වලින් ඔයාට යහපතක් ඉටු කරගන්න පුළුවන්. හැබැයි ඔබ දන්නවද ලෝකෙ මිනිස්සුන්ට අද දවසේදී මේ මුරුංග කොච්චර ඉල්ලුමක් තියනවද කියලා. chat gpt වල එහෙම නැත්නම් ඔබට deep seek වල සර්ච් කරලා බලන්න පුළුවන් ස්වභාවික පෝෂක පදාර්ථ 300කට වැඩි ප්‍රමාණයක් තියෙන ලෙඩ දුක් වළක්වීමේ ගුණය තියෙන මිරකල් ට්‍රී විදිහට හඳුන්වන නෙවර් ඩයින් ට්‍රී විදිහට හඳුන්වන මුරුංගා අද ලෝකෙ මිලියන ගානක ඉල්ලුමක් තියෙනවා. මේක සකස් කරන්න ලෝකෙට ලබලා දෙන්න අද තාමත් අපේ ගෙවල් ගානේ මුරුංගා වල හැදුවත් මේ ඉල්ලුම සපුරා ගන්න විදිහක් නැහැ. මුළු ලංකාවම මුරුංග හදන කන්ට්‍රි එකක් කරත් මේ ඉල්ලුම අද සපුරා ගන්න විදිහක් නැහැ. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකාවේ මේ තියෙන ඉංගිනි පානය ලොවට හඳුන්වා දෙනකොට කෝපිවල තියෙන පෞරුෂත්වයෙන් වැඩි එහෙම නැත්නම් ප්‍රභූ අයට ලබලා දෙන කෝපි එකකට කියන්නේ හර්බල් කොෆි කියලා. ඒතර මෙන්න මේ හර්බල් ගුණයෙන් තියෙන ඉතා මිල වැඩි මිලකට දෙන්න පුළුවන් ඉංගිනි සප්ලිමන්ට් එක ඉංගිනි කිරි එක ඔබට ලබලා දෙන්න හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට මුළු ලෝකෙම මිනිස්සුන්ට අද අත්‍යවශ්‍ය දේවල්. ඉතින් ග්ලිසරින් පාවිච්චි කළා, කටරළු පාවිච්චි කළා නිර්මාණය කරන මේ වගේ සෝප් එකක් ලෝකෙ වෙන තැනක නෑ හොයන්න. ඈත අතීතයේ රෝමන් අධිරාජ්‍ය ලංකාවෙන් ලබාගත්තු ಜಾති දෙකක් තමයි විශේෂයෙන්ම රස මේ කුරුඳු ඒත් එක්කම මුළු ලෝකෙටම වසන් කරපු ඉංග්‍රීසින් වසන් කරපු තැන තමයි කුරුඳු තියෙන්නේ ශ්‍රී ලංකාවේ කියන එක. මෙන්න මේ වගේ තරුණ බව ආරක්ෂා කරන්න පුළුවන් දේවල් අපේ ලංකාවේ විතරයි මේ පොළොවේ විතරයි හැදෙන්නේ. ඔබ පොඩ්ඩක් හිතන්න. අපි ගත්තොත් ලන්ඩනය එහෙම නැත්නම් මහා බ්‍රිතාන්‍ය හැමදාම හොඳ වර්ෂාව තිබෙන කඳු සහිත ප්‍රදේශයක්. පෝෂණය පිරි රටක්. හැබැයි ඇයි ඒගොල්ලන්ගේ ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් ටී එක හදන්න තේ ටික හැදුවේ තේ ටික හදන්න ශ්‍රී ලංකාව තෝරගත්තේ. අපි පුංචි එංගලන්තය කියලා කියන්නේ මේ ශ්‍රී ලංකාවේ නුවර එළියට. එතකොට මෙන්න මේ වගේ ලංකාවේ පොළවේ තියෙන මේ මහා පෝෂ පදාර්ථ ටික ඔබට අද අරගෙන මුළු ලෝකෙම වෙනසක් කරන්න පුළුවන්. මුළු ලෝකෙම කතා කරනවා හර්බල් ගැන. මුළු ලෝකෙම කතා කරනවා අද දවසේ මේ නිරෝගීකම ගැන. ඒ නිරෝගීකම ලබලා දෙන්න, පෝෂණය ලබලා දෙන්න මේ ශ්‍රී ලංකා භූමියෙන් හැදුණු දේවල් ඔබට මිනිස්සුන්ගේ අතට පත් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ මහා විශාල ඉල්ලුමක් අද තිබෙනවා. ඉතින් ඇපෙක්සෝර ආයතනයේ බැලුවා මේ ඉල්ලුම හොඳින් සකස් කරන්න ඔබට කොහොමද අපි උදව් කරන්න කියලා. පළවෙනියටම මේ හැම ප්‍රොඩක්ට් එකක්ම ඔබට ලබා ගන්න පුළුවන් ඔබට සිල්ලර මිලට. හැබැයි ඔබට හැකියාව තියෙනවා ඔබ මේ භාණ්ඩ පාවිච්චි කරන අතරතුරේදී මේවා අලෙවි කරන්න. එහෙම නැත්නම් මේවා තව මිනිස්සුන්ට ප්‍රචාරණය කරන්න අවස්ථාව සලසගමින්
ආදායම් උපයන්න. කොහොම වුණත් අලවියට එකතු වෙනවා කියලා කියන්නේ ඔබට ආදායම් උපයනවා කියන එක. මොන දෙයකින් වුණත් මේක වැඩිපුර අලෙවි වෙනවා කියලා කියන්නේ මිනිස්සු වැඩියෙන් ඉඟිනි කිරි බොනවා. එතකොට මිනිස්සුන්ගේ වැඩිපුර ශරීරයට ගන්න ටොක්සින් අයින් වෙනවා. මිනිස්සු නිරෝගීකමට ලං වෙනවා. ඔබ මේක මහා ජාතික මෙහෙවරක් කරන පිරිසක් ඇත්තටම. ඉතින් පළවෙනියටම අපි රීටේල් ප්‍රොෆිට් එක 105 සිට 120 දක්වා උපරිමයකට ඔබට ලබලා දෙනවා. ඒ කියන්නේ මම එක උදාහරණයක් කියන්නම්. ඉඟිනි කිරි එක ඔබ පාවිච්චියට ගන්නවා නම් සිල්ලර මිලට ඒක 2950ක් තමයි වෙන්නේ. ඒක හැම කඩේකම හැම ඉන්ටර්නෙට් ස්ටෝර් එකකම ඔබගේ ඇපෙක්ස් සවුර තුලින් ගත්තත් අපේ නියෝජිත මහත්තයෙක්ගෙන් ගත්තත් ඔෆිස් එකට ඇවිල්ලා ගත්තත් කොහෙන් ගත්තත් රුපියල් 2950කට තමයි ඔබට ගන්න වෙන්නේ. හැබැයි ඔබට නොමිලේ අවස්ථාවක් දීලා තිනවා ප්‍රචාරණ කටයුතු වලට සහභාගී වෙන්න. ප්‍රචාරණ කටයුතු වලට සහභාගී වෙන කෙනෙකුට කරන්න තියෙන්නේ තමන්ගේ ඩෙන්ටිටි කාඩ් එකේ දෙපැත්තේ පැහැදිලි ඡායාරූපයක් ලබලා දීලා WhatsApp ටෙලිෆෝන් නම්බර එක ලබලා දීලා නොමිලේ ලබලා දෙන ඒ account එක ඕපන් කරගන්න එක. එහෙම account එකක් ඕපන් කරගත්තාම පස්සේ අර ඉංගිනි කිරි එක යාට රුපියල් 360ක මිලක් අඩුවට ඒ කියන්නේ රුපියල් 2590කට එයාට ලබලා දෙනවා. හරි. එතකොට මේක අතර වෙනස 114ක විතර ප්‍රමාණයක් තියෙනවා. මෙන්න මේ විදිහට ඔබට හැකියාව තියෙනවා ආදායම් ජනිත කරගන්න සිල්ලර ලාභේ ජනිත කරගන්න. ඒ වගේම තමයි රිෂි ඔයිල් එක 1570ට අලු වෙන රිෂි ඔයිල් එක ඔබට account එකක් ඕපන් කරගත්තාම පස්සේ ඔබට 1320ට ලබා ගන්න පුළුවන්. එතකොට සෝප් එකත් ඒ වගේම තමයි මේ හැම ප්‍රොඩක්ට් එකක්ම අඩුවට ගන්න පුළුවන්කම තියෙනවා. ඒත් එක්කම ඔබට මේ භාණ්ඩ මිලදී අරගෙන මේ භාණ්ඩ භාවිතා කරලා ඔබට පුළුවන් අලෙවි කරන කටයුතු වලට එකතු වෙන්න. ඔබට පුළුවන් ඔබේ නෑදෑයන්ට කියන්න, ඔබට පුළුවන් ඔබේ හිතවතුන්ට කියන්න, ඔබේ WhatsApp group වලට සඳහන් කරන්න පුළුවන්, ඔබේ ගමේ සමිතියට, ඔබේ ගමේ ඉන්න විශේෂ නෑදෑයන්ට ඒත් එක්කම අසල්වාසීන්ට සඳහන් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි TikTok account එකක් කරා ඔබ භාවිතා කරපු දේ ඔබට අත්දැකපු දේ කියන්න පුළුවන්. ඔබට Facebook live එක, Facebook reel එක, Facebook එකේ page එකක් හදලා ඒකේ තොරතුරු දාලා ඒ විදිහට මේක පබ්ලිෂ් කරන්නත් පුළුවන්. මොකද ලෝකේ ඕනම රටකට ඇපෙක්ස් සෞර ආයතනය ලොජිස්ටික් කරනවා. එහෙම නැත්නම් මේවා ඩිස්ට්‍රිබියුට් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔබට පාවිච්චි කරන්න ඇප් එකකුත් හම්බ වෙනවා. මේ ඇප් එකෙන් ඕනම කෙනෙකුට ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න කියලා ඒ ඇප් එකෙන් ඕඩර් කරන්න හැකියාව තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබට මේ Instagram ඒත් එක්කම YouTube මේ වගේ channel උනත් පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඉතින් මේ හැම ඩිජිටල් මාධ්‍යයෙන් සහ ඔෆ්ලයින් ඔන්ලයින් හැම එකම පාවිච්චි කළා ඔබට පුළුවන්කම තියෙනවා මේ භාණ්ඩ ප්‍රචාරණය කරන්න. හැබැයි ආයතනය කියනවා කෙනෙකුට භාණ්ඩ ප්‍රචාරණය කරාම අපි ආදායම දෙන්නේ එයා ඒ භාණ්ඩ පාවිච්චි කළා අඩුම තරමේ රීටේල් විකුණලා තියෙන්නවත් ඕන. මෙන්න මේ වගේ රුපියල් 35000ක විතර තමන් සේල් එකක් කරාම පස්සේ තමන් අලෙවි කරන කණ්ඩායමක් නිර්මාණය කරොත් අලෙවි කරන කණ්ඩායමක් හැදුවොත් මේ කණ්ඩායමුණුත් ආදායම ලැබෙනවා. එහෙම නැත්නම් ඕවරෝල් ඕවර්රයිඩින් එකක් ලැබෙනවා. ඒක 106 ඉඳලා 124 දක්වා ඔබට සතිපතා ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. සාමාන්‍යයෙන් මේක ගැන තව දල අදහසක් දුන්නොතින් ඔබට අපිත් සමග අලෙවි කරන හැම ප්‍රොඩක්ට් එකකට මේ අලෙවි කිරීමේදීම ඔබට සිල්ලර ලාභය ලබා ගන්න පුළුවන්. ඔබට කණ්ඩායම් අලෙවියකදී ආදායම ලබා ගන්න පුළුවන්. ඔබ කලින් රීටේල් සේල් එකක් කළා තිබ්බනන්නේ අනිත් අයට ඔයා කියලා දෙන්න පුළුවන්කම තියෙන. ඔයා රීටේල් සේල් එකක් කළා තිබ්බනම් තමයි අනිත් අයට රීටේල් සේල් කරන හැටි කියලා දෙන්න පුළුවන්. ඔබ ඔෆ්ලයින් ඔන්ලයින් එහෙම කරලා තිබ්බනම් ඔබට යාට උපදෙස් දෙන්න පුළුවන්. මෙන්න මෙහෙම සේල් එකක් කරගන්න සහ ඒක සස්ටේනබල් සේල් එකක් වෙන්න රිපීට් සේල් එක නැවත එන්න ඔබ කියලා දීලා ඔබ කණ්ඩායම් නිර්මාණය කරොත් ඔබට සාමාන්‍යයෙන් කණ්ඩායම් නිර්මාණයේදී ඔබට 124 දක්වා ආදායම් ගෙවන්න අපි කැමති. සාමාන්‍යයෙන් පළවෙනියටම රුපියල් ලක්ෂ 1.5ක විතර සේල් එකකට රුපියල් 10000ක් ඊට පස්සේ හැම රුපියල් ලක්ෂයක
එකහමාරක වගේ සේල් එකකට රුපියල් 30000කට ආසන්න ප්‍රමාණයක් ඔබට ලබා ගැනීමට හැකියාව තියෙනවා. මෙන්න එහෙම කණ්ඩායම වර්ධනය වෙද්දී ඔබට අපි ආදායම ගෙවනවා සතියකට රුපියල් 10000 ඉඳලා රුපියල් ලක්ෂ 2 වෙනකන් උපරිමයක් එක ෂොප් එකකට. ඔබට ඉල්ලලා ගන්න පුළුවන් ෂොප්ස් 7ක් වෙනකන්. ඔබ ඉල්ලලා ෂොප්ස් 7ක් ගත්තොත් එක ෂොප් එකකට එතකොට එක ෂොප් එකකට ඔබ රීටේල් සේල් එක රුපියල් 35000ක විතර රීටේල් සේල් එකක් කරලා තියෙන්න ඕනේ. එතකොටනේ ඒකට අදාළ වෙන ඒ ෂොප් එකට අදාළ වෙන බාණ්ඩ අලවිකරුවන්ගෙන් ඒ කියන්නේ ඒ ෂොප් එකට අදාළව ඔබ නිර්මාණය කරපු කණ්ඩායම් වලින් ඔබට ආදායම් ජනිත කරගන්න පුළුවන්. ඒ වගේම ෂොප්ස් 7කදී ඔබට කණ්ඩායම් 8ක් වගේ නිර්මාණය කරන්න වෙනවා. ෂොප්ස් 7කදී කණ්ඩායම් 8ක් නිර්මාණය කරොත් එක ෂොප් එකකට උපරිමයේ ලක්ෂ 2 බැගින් ලක්ෂ 14ක් වෙනකන් සතියකට ඔබට ආදායම ලබන්න පුළුවන් වෙනවා. ඉතින් මේ හැමදේම ගෙවන්නේ අලවියට. බාණ්ඩ අලවි කිරීමට ඔබ ඩිජිටල් මාධ්‍ය ඒත් එක්කම ඔෆ්ලයින් එක වර්ඩ් ඔෆ් මවුත් එහෙම නැත්නම් ඔබගේ දේශන ඩිමොන්ස්ට්‍රේෂන් ඒත් එක්කම ඔබ යම්කිසි උත්සව වලට සහභාගී වීම ඒ කියන්නේ ප්‍රදර්ශන වල සහභාගී වීම මෙන්න මේ වගේ දේවල් හරහා ඔබට කණ්ඩායම් අලවියත් ඔබගේ අලවියත් වැඩි කරගන්න පුළුවන්. ඒ කරන හැටි අනිත් අයට කියලා දෙනකොට කණ්ඩායම් අලවියටත් ඔබට ලැබීම තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මාසකට උපරිමයේ ලක්ෂ 56ක් ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට අපි ඔබට රීටේල් ඉන්කම් එක ගැන තමයි මේ සටහන් වෙලා තියෙන්නේ. මේ විදිහට අපි ආදායම් ගෙවනවා. තවදුරටත් වැඩිදුර විස්තර ලබා ගන්න ඔබට හැකියාව තියෙනවා. ඔබගේ අද දවසේ ඔබව සම්බන්ධ කරපු කෙනා හරහා අයිඩෙන්ටි කාඩ් එකේ විස්තර ලබලා දීලා ඔබ account එකක් ඕපන් කරන්න. එහෙම account ඕපන් කරපු අයට විශේෂයෙන්ම නොමිලේ වැඩසටහන් පවත්වනවා Zoom මාධ්‍ය හරහා. ඒ අයට තමන්ගේ දැනුම සහ අලෙවි කිරීම වර්ධනය කරගන්න. කාට හරි මේ වෙලාවේ දෙවනි ආදායම් මාර්ගයක් අවශ්‍ය නම් කළ යුතුම දෙයක් තමයි මිනිස්සුන්ටත් උදව්වක්, ඔබටත් උදව්වක්, ඔබේ නිරෝගීකමටත් උදව්වක්. රටේ සල්ලි පිටරටට යන්නේ නැහැ බෙහෙත් වලට. රටේ ඉන්න මිනිස්සුන්ගේ සෞඛ්‍ය වැඩිවීම මත රටේ ප්‍රොඩක්ටිවිටි එක වැඩි වෙනවා. මෙන්න මේ විදිහට සෞඛ්‍ය ශාස්ත්‍ර වලට කරන උදව්වක්, හැම කෙනාගේම නිරෝගීකමට කරන උදව්වක්, හොඳ ආහාර පාන මිනිසුන් අතර ජනප්‍රිය කිරීම ඇත්තටම ඔබට පින් සිද්ධ වෙන වැඩක්. මෙන්න මේකක් කරන්න අදම ඔබට එකතු වෙන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් මම අද දවසේදී ඔබගේ මේ දේ ගැන කතා බහ කරන්න මම විශේෂයෙන්ම ආරාධනා කරන්න කැමති මාත් එක්ක මේ වැඩසටහනට එකතු වෙලා ඉන්න සුවිශේෂ නායිකාවන්ට ජනනී මහත්මියට මම ආරාධනා කරනවා ඔබ සමග දොඩමළු වෙන්න. ඇය විශාල අද දවසේ ඇපෙක් සෞරා තුළ වැඩිම අලවිය කරන කණ්ඩායමේ හිමිකාරී ඇයයි. මම ඇයට ආරාධනා කරනවා එයා ගමන් මග සහ ඔබට ඇයගෙන් ලබා ගන්න පුළුවන් ආදර්ශය ලබලා දෙන විදිහට මේ ජනනි මහත්මිය ඔබතුමියට ආරාධනා කරනවා අප සමග කතා බහේ නිරත වෙන්න, මේ අයට උපදෙස් ලබලා දෙන්න ඔබගේ ආපු ගමන් මග පිළිබඳව. ස්තුතියි දේවන අයියේ. ඇහෙනව නේද? ඇහෙනවා. ස්තුතියි. දේවන අයියේ දැන් ඔය අයියා කියපු විදිහට දැන් මෙතන අපේ ඉන්නවා මම හිතන්නේ අපේ කණ්ඩායමේ 20කින් පටන් ගත්ත කණ්ඩායමේ දැන් මේ මම හිතන්නේ 60ක් වෙනකන් හිටියා. අලුත් අයයි අපේ ටීම්ස් වල ඉන්න හැමෝමයි අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් මං ගැන කිව්වොත් මං අවුරුදු 4ක් මේ ආයතනයත් එක්ක සම්බන්ධ වෙලා වැඩිම ඒ කියන්නේ වැඩිම සේල්ස් අතින් වැඩිම කණ්ඩායමක් හදාගන්න මට පුළුවන් වෙලා තිනවා මගේ එක් කණ්ඩායමකින්. ඉතින් දැන් මේ ගැන කිව්වොත් ඒ කියන්නේ ඉන්කම් අතින් කිව්වොත් අපේ ව්‍යාපාරයේදී අපිට දැන් අයියා කිව්වා වගේම ලක්ෂ 2 ඉඳන් අඩුම සතියකට එක ස්ටෝර් එකකින් ලක්ෂ 2 ඉඳන් ස්ටෝර්ස් 7කින් ලක්ෂ 54ක් දක්වා අපිට ඉන්කම් එකක් ගන්න පුළුවන්.
මොකද දැනටත් අපේ ආයතනය වැඩිම ඉන්කම් එක මගේ ටීම් එකේම ලක්ෂ 30ක් මේ වෙනකොට ඉන්කම් එක අරගෙන තියෙනවා. ඒත් එක්කම අපේ ඉන්කම් එක අපි කොහොමද ගන්නෙ? මේ කණ්ඩායමක් අපි කොහොමද හදාගන්නේ? ඒ කියන්නේ ඕගොල්ලෝ අද රෙජිස්ටර් වෙලා අද ඕගොල්ලොන්ට කතා කරපු කෙනා සහ සම්බන්ධ වෙලා ඕගොල්ලොන්ට මේ ප්‍රොඩක්ට්ස් ගැන අපි කරන්න ඕනේ ඉස්සෙල්ලාම ප්‍රොඩක්ට්ස් ගැන ඉගෙන ගන්න එක. අපි මේ මොකද්ද මේ ව්‍යාපාරය කියලා ඉගෙන ගන්න එක. ඒක අපේ මේ කණ්ඩායම් මගින් ඔයගලන්ට Zoom මීටින් හරහා එතකොට ඔන්ලයින් ට්‍රේනින් සහ කම්පැනි එක මගින් කරන ට්‍රේනින් සඳහා ඔයගලන්ට සමහරක් වෙලාවට කම්පැනි එකට එන්න වෙයි. ඒකෙන් හම්බෙන ට්‍රේනින් හරහා ඔයගලන්ට ඉස්සරහට යන්න පුළුවන්. අනිත් එක තවත් ඔයගොල්ලෝ හදාගන්න ටීම් කොහොමද අපි ටීම් එකක් ඩිවලොප් කරගන්නේ? ටීම් එකක් හදාගන්නේ. එතකොට අපි කොහොමද ටීම් එකකට කෙනෙකුට ඉන්විටේෂන් එක දෙන්නේ? ඒ හැම එකේම මුලින්දම්ම ආරම්භයක් අරගෙන අපි මේක ඔයගලන්ට ක්ලාස් රූම් එකක් වගේ ඉගෙන ගන්න පුළුවන් විදිහට දේවන් අයියා සහ අපේ සභාපතිතුමාගේ විශේෂ ප්‍රෝග්‍රෑම් එක ඔයගලන්ට ඉස්සරහට යන්න පුළුවන්. තවත් ගත්තොත් අපි දැන් මේකේ අපිත් එක්කම ඉන්න කට්ටිය ඉන්නවා, මෙතනම ඉන්න කට්ටිය ඉන්නවා. දැන් දේවන් අයියා කියන්නේ අපේ ඉන්න ඩිරෙක්ටර් කෙනෙක්, කම්පැනි ලොකු ආදායමකට යන කෙනෙක්. ඉතින් ඒ වගේ කෙනෙක්ගෙන් ඔයගලන්ට ආදර්ශයක් ගන්න පුළුවන්. සහ මේ ටීම් එක ඇතුළෙත් ඉන්නවා ලොකු ඉන්කම් එකකට සතියකට ලක්ෂයකට එහා ඉන්කම් එකක්. දැන් මේ කාලේ ගත්තාම ඉන්කම් ගත්තොත් රැකියාවක් කරාම සාමාන්‍යයෙන් මැනේජර් ලෙවල් එකක මැනේජර් පෝස්ට් එකක කෙනෙකුට ගන්න පුළුවන් උපරිම ආදායමට ගත්ත අපි හිතමු ලක්ෂ 2ක් කියලා. ඒ වුණාට අපේ කම්පැනි එකේ යනවා ඊට වඩා ලොකු ආදායමකට. ඒ කියන්නේ ඔයගොල්ලෝ මේක ඉගෙනගෙන ස්ටෙප් එකෙන් ස්ටෙප් එක උඩට එන්න පුළුවන්. ඒ විදිහට මේකේ හම්බෙන බෙනිෆිට් එක ඉස්සරහට යන්නත් පුළුවන්. තව දෙවන අයියේ ඔව් දෙවන අයියා ඇහෙනවා ඇහෙනව ඔව්. නේද? දෙවන අයියේ අපි මේකෙදි කතා කරන්න අපිත් එක්ක ඉන්කම් ගන්න තව තුන් දෙනෙක් හතර දෙනෙක් විතර ඉන්නව නේද අයියේ? අපි ඒගොල්ලන්ටත් පොඩි කතා කරන්න ඔව් දෙමු. අපි ඒගොල්ලන්ටත් අවස්ථාවක් අවස්ථාව මොකද ලබලා දෙමු. ඒගොල්ලන්ගේ ෂෙයා කරන්න පුළුවන් දැන් මේ අපිත් එක්ක වැඩ කරන ඉන්කම් ගන්න කට්ටිය ගොඩක් මෙතනදී සම්බන්ධ වෙලා ඉන්නවනේ. දැන් අයියා දෙවන්න අයියා කියන්නේ මේ කම්පැනියේ ලොකු ආදායමක් ගන්න ලොකු ව්‍යාපාරයේ ලොකු කොටසක් දරන කෙනෙක්. ඉතින් ඒ දේවන් සර්ගෙන් ඕගලන්ට ගන්න තියෙන ලොකුම දේ ඒ කියන්නේ බිස්නස් එකට එතකොට ප්‍රොඩක්ට්ස් ගැන හැමදේම ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. අද තමයි මේ අපි කතා කරපු පළවෙනි ස්ටෙප් එක විදියට යන්නේ. ඒ කියන්නේ හැමෝටම ඔන්ලයින් සෙක්ෂන් එකක් විදියට ඕෆ්ලයින් කරන ඒවත් අපි ඩේට්ස් එක කියන්න පුළුවන්. ටයිම් එක ඕගොල්ලන්ව සම්බන්ධ කරපු කට්ටියගෙන් ටයිම් එක ගන්න පුළුවන්. ඒත් එක්කම අපිට අයියේ ජූඩ් අයියට අපිට කතා කරන්න දෙන්න පුළුවන් නේද? ඔව් පුළුවන්. ජූඩ් මහත්තයාට අවස්ථාව ලබලා දෙනවා එහෙනම්. ඇත්තටම එතුමාත් ගෙවුණු වසරක පමණ කාලය තුල සාමාන්‍යයෙන් මාසික ආදායම ලක්ෂ 4න් ඉහළට ලබාගත්තු කෙනෙක්. ඉතින් අපිට ලොකු ශක්තියක් ඒත් එක්කම මේ ප්‍රොඩක්ට් එක හරි විදිහටම මිනිසුන්ට අතට පත් කරලා ඉන්න කෙනෙක්. ඉතින් මම ආරාධනා කරනවා ජූඩ් මහත්තයාටත් කතා බහේ නිරත වෙන්න කියලා. බොහොම ස්තුතියි සුබ සන්ධ්‍යාවක් සියලුම දෙනාට ජයග්‍රහයි සතියක ආරම්භය හෙට දවසින් අපි පටන් ගන්නවා. ඉතින් ඇපෙක්ස් සෞරා ආයතනයේ තියෙන නිෂ්පාදන ගැන අද ඔබ බොහොම පුළුල් විදිහට දැනුවත් වීමක් වුණා දේවන් සර් හරහා. ඒ වගේම අපේ දැවන්ත ශක්තියක් වෙන වැඩිම අලෙවි කණ්ඩායම් නිර්මාණය කරපු අලෙවිය අතින් ඉහතා ඉහළට ගිය කණ්ඩායම් නිර්මාණය කරපු ජනනී මහත්මියත් ටික වෙලාවකට ඔබට කතා කරා. ඉතින් ඇත්තටම මේ ඇපෙක්ස් සෞරා ආයතනයත් එක්ක මම සම්බන්ධ වීම ගැන ඉතාමත් ගෞරවයක් සහ ආඩම්බරයක් තියෙනවා, නිහතමානී ආඩම්බරයක්. මොකද මේ ගෙවිච්ච කාලය පුරාවටම ඇපෙක්ස් සෞරා ආයතනය ජීවිතේ නව මානයකට යන්න මට අවස්ථාවක් හදපු ආයතනයක් බවට
මම අනිවාර්යයෙන්ම සඳහන් කරන්න කැමතියි. මොකද විවිධ රැකියාව විවිධ ව්‍යාපාර කටයුතු කරපු කෙනෙක් විදිහට මම ඒ කිසිම තැනක නොලබපු ආදායමක් අද දවස වෙනකොට මට ඇපෙක්ස් සෞර ආයතනය තුල ලබා ගැනීමට හැකියාව ලැබුණා. උදාහරණයක් විදිහට ගත්තොත් මම ඉස්සල්ලා කරපු රැකියාවල වැඩිම මාසික ආදායම ලැබපු එක අද මම සතියක් යනකොට ඒ ආදායම ලබන තැනකට පත් වෙලා තියෙනවා. ඉතින් මගේ කණ්ඩායමත් ක්‍රමානුකූලව නිර්මාණය කරමින් මට හැකියාව ලැබිලා තියෙනවා මේ වෙනකොට විශාල පිරිසකට ඔවුන්ගේ ජීවිත ගොඩනගන්න, ඔවුන්ගේ ආර්ථිකය, සමාජ මට්ටම, ඒ වගේම ආධ්‍යාත්මික පැත්ත, ඔවුන්ගේ ඔවුල් පසුබිම් මේ හැම දෙයක්ම ඉහළ නංවන්නට ඔවුන්ගේ ජීවිතයට හැම ආකාරයකින්ම උදව් උපකාර කරන්න හැකියාවක් මට මේ අපෙක්ස් සෞර ආයතනය හරහා මේ වෙනකොට ලැබිලා තියෙනවා. ඉතින් මේකට තියෙන තව දෙයක් මම එකතු කරන්නම්. මේ අපෙක්ස් සෞර කියන ආයතනය දැන් ඔබ දන්නවා මේ වෙනකොට මේක අති දැවැන්ත ව්‍යාපාරික ස්ථානයක්. ලෝකේ රටවල් 200කට උනත් අපේ මහණ්ඩ යවන්න පුළුවන් තැනක තමයි අද මේ ආයතනය තියෙන්නේ. එතකොට ලංකාවේ මේ වෙනකොට වැඩිම විදේශ විනිමය ගෙන්නන ආයතනයේ බවට පත් වෙලා තියෙනවා ආයුර්වේද නිෂ්පාදන පිටරට යවලා. ඉතින් මෙන්න මේ විදිහේ අති දැවැන්ත වටිනාකම් ටිකක් එකතු වෙච්ච ආයතනයේ තව සුවිශේෂී දෙයක් මේකට එකතු වෙනවා ඔබට ලැබෙනවා. මොකක්ද මේ ලැබෙන සුවිශේෂී දේ? ඔබට ලැබෙන ප්‍රධානම දේ තමයි මේ හරහා ඔබගේ ජීවිතයට මිල කළ නොහැකි පිනක් එකතු වෙනවා ඔබගේ ජීවිතයට. ඒ වගේම ඔබ සමාජයට අද දවසේ කරන්න ඕන ලොකුම මෙහෙවර ලොකුම බාහිර කාර්යභාරය තමයි ඔබට අද නිරත වෙන්න ලැබෙන්නේ මේ අපෙක්ස් සෞර ආයතනය හරහා. ඔබට ලැබෙන්නේ හෙට දවසේ මිනිසුන්ගේ ජීවිතවලට දවස් එකතු කරන්න පුළුවන් අති මහත් වූ අපේ රටේ වැවෙන ගහකොළ වලින් හදන පුදුමාකාර වූ විශ්වජනක නිෂ්පාදන ටිකක් ඔබ අතටපත් වෙන්නේ. එතකොට ඔබට මේකෙන් පිනක් ලැබෙනවා, සමාජ මෙහෙවරක් කරන්න ලැබෙනවා, ඒ වගේම ඔබේ ආර්ථිකය ශක්තිමත් කරගන්න අවස්ථාව ලැබෙනවා. ඔබගේ සමාජ පසුබිම ඉහළ තත්ත්වයට ගෙන්නහම් අවස්ථාව ලැබෙනවා. ඔබගේ පවුල ඇතුලේ ඔබ ඉතාමත් කැපී පෙනෙන පුද්ගලයෙකු බවට පත් වෙන්න අවස්ථාව ලැබෙනවා. ඉතින් මේ හැම දෙයක්ම ලබා ගන්න අපි හැම කෙනාටම ආරාධනා කරනවා දවස් එකතු වෙලා ඉන්න අලුත් පරණ මේ හැම කෙනාටම ආරාධනා කරනවා ජීවිතේ අලුතෙන් හිතන්න ගන්න. ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය ඔබට ලැබෙනවා මේ අපෙක්ස් සෞර ආයතනය තුලින්. ඉතින් හැම කෙනාටම සුභාශිංසන එකතු කරනවා හැම කෙනාටම ජයග්‍රාහී සතියක් ඒ වගේම ජයග්‍රාහී අනාගතයක් ඔබට ඔබගේ සිහින බලාපොරොත්තු වලට යන්න ඒවා යථාර්ථයක් කරගන්න මේ හරහා අවස්ථාව උදා කරගන්න ලැබේවායි කියලා සියලු දෙනාට ප්‍රාර්ථනා කරන ගමන් අද මේ අවස්ථාව ලබා දුන්නට දේවන් සර්ටත් ජර්නලිස්ට්ට ස්තුතිවන්ත වෙන අතරම ඔබ සියලුම දෙනාට සුබ රාත්‍රියක් කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඇත්තටම ඔබතුමාගේ අදහස් අපේ හිත ශක්තිමත් කරා. ඒත් එක්කම මම ආරාධනා කරනවා අපෙක්ස් සෞර ආයතනයේ සුවිශේෂ දැන් කාන්තාවන්ට සුවිශේෂ අවස්ථාවක් අපෙක්ස් සෞර ආයතනය තුල තියෙනවා. මේ අද හොඳ ආදායමක් ලැබමින් තමන්ගේ පවුලට ශක්තියක් වෙමින් විශාල පිරිසකට ආදායම් ජනිත කරමින් මේ ආයතනය තුළ රැඳී සිටින බොහොම ආදරණීය සිනහවකින් හැමෝමත් එක්ක කතා බහ කරන නිරෝධරී මහත්මියට මම ආරාධනා කර සිටිනවා ඔබතුමියගේ අදහසුත් මෙතනදී දක්වන ලෙස. බොහොම ස්තුතියි දේවන්ස. මට කියන්න ඕනේ ගොඩක් දේවල් අපේ සමූහය තුළින් කියවුණා. ඇත්තටම මම මේ වෙලාවේ හැමෝටම සුබ දවසක් හැමෝටම ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරන ගම අපෙක්ස් සෞර මාවතට මම එකතු වුණේ ජනනී මහත්මිය හරහා. එය මගේ සමීක්ෂණ ශාස්ත්‍රයේ හිටපු මාත් එක්ක එකට වැඩ කරපු නංගි කෙනෙක්. සමීක්ෂණ ශාස්ත්‍රයේ අවුරුදු 20ක් 25ක් අතර කාලයක් මම මේ වෙනකොටත් නිරත වෙමින් පවතිනවා. හැබැයි අපෙක්ස් සෞර එකට එන්න ලැබුණට පස්සේ ඒ ශාස්ත්‍රයේ මම ඇත්තටම අපි සල්ලි හම්බ කරා තමයි. නමුත් අපි දෙන ජවය එතනට දෙන අපේ ශ්‍රමය වගේ ශ්‍රමයෙන් ලැබෙනවට වඩා ආදායම සතුටින් සිනහවෙන්
මිනිස්සුත් එක්ක එකට එකතු වෙලා ගොඩාක් දැනුම බෙදා හදා ගන්න ගමන් ඒත් එක්කම තවත් ජීවිතවලට දවස් එකතු කරන ලස්සන තැනක් ඇපෙක්සෝරා කියන්නේ. ඉතින් එතනට මම ඇත්තටම මගේ ජීවිතේ වැඩි කොටසක් දැන් යොමු කරලා තියෙනවා. ඒත් එක්කම එතන මට gedara වගේ තැනක් බවට පත් වුණා. මම මුලින්ම අඩිය තියපු දවසේ මට දැනුණා මම පන්සලකට ආවා වගේ කියලා ඇත්තටම. ඒ තරම් හරිම සුන්දර තැනක් වුණා. ඒත් එක්ක මෙතන රැඳෙන මිනිස්සු අපි අතර ඉන්න හැමෝම අපිට යම්කිසි ජීවත් වෙන රටාවල් තියෙන ගමන් අපි එතනට අපේ දේවල් තවත් වැඩි දියුණු කරගන්න දේවල් වගේම අධ්‍යක්ෂක මණ්ඩලයෙන් ජෝඩ් මහත්තයා මගේ අප්ලයින ජනනීස් ඒ වගේ ගොඩාක් ලෙන්ගතු මිනිස්සුත් එක්ක එකතු වෙලා දැනුම බෙදා ගන්න හරීම හොඳ තැනක්. මෙතනදී මම කියන්න ඕනි ඇපෙක්සෝරා එකේ තියෙන දැක්ම වෙන හැම තැනකටම වඩා වෙනස් දැක්මක් කියලා මම හඳුනාගත්තා. ඒකම තමයි මම මෙතන නතර වෙන්න ප්‍රධානම හේතුව උනේ. පළවෙනි එක විදිහට මම දකින්නේ ඇත්තටම මෙතන බොරු කියන්න දෙයක් නැහැ මේ බිස්නස් එකේදී. මොකද අපි දන්නවා සමීක්ෂණ ශාස්ත්‍රයේ වුණත් අපිට යම් අවස්ථාවල යම් දේවල් සිද්ධ කරන්න වෙනවා. ඒක වෙනම කතාවක්. නමුත් මම මේක ගැන කියද්දී මෙතන අපිට බොරුවෙන් තොරව මිනිසුන්ගේ ජීවිත සුවපත් කරන්න අපි දොස්තරවරුන් නොවුනත් හරිම දේ ප්‍රොඩක්ට් එක ගැන ඉගෙන ගත්තා නම් අපි ඒක විශ්වාසයෙන් ඒ අය අතටපත් කළා නම් ඒ මිනිස්සු අපිට පින් දෙන එක වළක්වන්න බෑ. එහෙම අවස්ථාවල් අපිට ලැබිලා තියෙනවා. අපි ඒව ඉගෙන ගත්තේ අපේ අධ්‍යක්ෂක මණ්ඩලයේ අපේ ලීඩර්ස්ලා හරහා. විශේෂයෙන් දේවල් සර්ට මේ වෙලාවේ ස්තුති කරනවා. මම බොහෝ දැනුම එකතු කරගත්තා. සර්ට පින් ගොඩක්. ඉතින් මම කියන්න ඕනි මේ අවස්ථාවේ අපේ සභාපතිතුමා ශික්ෂණ ගුණවර්ධන මහත්මයා මැතිතුමා එතුමාගේ ලස්සන දැක්මක් තියෙන මේ දැක්මේ කොටස්කරුවන් විදිහට තමයි මේ අපේ ඉහළින් ඉන්න නායක නායිකාවෝ අපිව රැගෙන යන්නේ. ඒ දැක්ම තුල ලෝකයම සුවපත් කරන්න. ලංකාව විතරක් නෙවෙයි ලෝකයම සුවපත් කරන්න අප කණ්ඩායමක් බිහි කරන්න තමයි එතුමාගේ දැක්ම. ඒ කියන්නේ ඇපෙක්සෝරා ආහාර අපෝෂණීය ආහාර අතිරේක තුලින් අනිවාර්යෙන්ම මිනිසුන්ගේ පෝෂණ ගැටලු වලට අතිවිශාල අංක 1ටම තියෙන දැවැන්ත මෙහෙයුමක් ඉෂ්ට සිද්ධ කරනවා. සෞඛ්‍ය ප්‍රතිලාභ රැසක් ගන්නවා. ඒක ඔයාලා හැමෝම දැනට අපිත් එක්ක එකතු වෙලා ඇපෙක්සෝරා ආයතනය තුල ගමන් කරන පිරිසට අමතරව මෙතනට අලුතින් එකතු වෙලා ඉන්න පිරිසට අපිත් එක්ක ඇපෙක්ස් අවුරයකට එකතු වුණොත් ඔබට දකින්න පුළුවන් මේ කියන කිසිම වචනයක් මෙච්චර වෙලා කතා කරපු අනිත් නායකතුමන්ලා තුමියන්ලා කතා කරපු වචනවත් අසත්‍ය නොවන බව ඔබ තුමන් තුමියන්ලාට ඒක පැහැදිලිවම බලන්න නැවත මම ආරාධනාත් කරනවා පැමිණෙන්න එතනට කියලා තමන්ගේ සෞඛ්‍ය වගේම ජනතාවගේ අපේ අහල පහල අයගේ ගෙදර අයගේ ජීවිත සුගිත මුදිත කරන්න අවස්ථාවක් තියෙනවා. ඊළඟට රට තුළට ඩොලර් ගෙන්නගෙන අපේ රටේ දියුණුවට අපේ රටේ පෝසත් කරන්න අපිට අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒත් එක්කම ව්‍යවසායකව වෙන්න අපි හැමෝටම බැහැ ලේසියෙන්. නමුත් සභාපතිතුමාගේ මේ දැක්ම යටතේ එතුමාගේ විශාල ආසාවක් තියෙනවා. ඒත් එක්කම බලාපොරොත්තුවක් මේ කණ්ඩායමේ දැන් කතා කරපු අපේ නායක නායිකාවන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා. රට තුළ ව්‍යවසායකින් බිහි කිරීමේ ප්‍රධාන අරමුණක්. ඉතින් ඒකට අපි හැමෝටම අත්වැල් බැඳගෙන යන ගමනක් තමයි මේ අවස්ථාවේ අපි මේ මෙහෙයුමෙන් දියත් කරන්නේ. මේක ඔබට ලැබුණු සුවිශේෂී අවස්ථාවක්. මොකද අප ආයතනයේ මේ වෙන විටත් විශාල කණ්ඩායමක් ලෝකය පුරා ලංකාව තුල විතරක් නෙමෙයි ලෝකයේ පුරාම අපේ ආයතනයට සම්බන්ධ වෙලා දේවන්ස පැහැදිලි කරපු විදිහට මේ හරහා භාණ්ඩ අලෙවි කරන්න විවිධාකාරයෙන් තමන්ගේ හැකියාවන්ට අනුව මෙතන තියෙන සුවිශේෂම දේ තමයි තමන්ගේ හැකියාවන් වලට අනුව මේ දේවල් කරන්න පුළුවන් කොහෙටවත් සීමා කරලා නැහැ. ඉතින් ඒ නිසා ඒ දේවල් වලට එකතු වෙලා දැනුම වගේම සිනහව තමන්ගේ හද තුළ හැම වෙලෙම රඳවගෙන සතුට රඳවගෙන යන්න පුළුවන් ගමනකට එකතු වෙන්න තමයි මේ ආරාධනාව. ඒත් එක්කම මොන දේ තිබුණත් සල්ලි ඕනි අපි හැමෝටම. ඉතින් අපේ ආදායම් මාර්ග තර කරගන්න
යහපත් අයුරින් ඉතාමත් සාර්ථකව ඉතාමත් යහපත් අයුරින් අපි ගන්න සෑම පියවරකටම අපිට ලැබෙන ආදායම නතර කරන්න බෑ මේ ආයතනය තුලින්. ඒක ඔයාලට අත්දකින්න ලැබෙයි. අත්දකිමින් පවතිනවා. මගේ කණ්ඩායමේ කීප දෙනෙක් මේ වෙන විට විශාල ආදායම් මාර්ග ගන්නවා. ඔවුන් මම මේ කියන්න දේ ඇත්තටම පැහැදිලි කරගනි. මොකද ඒක නවත්තන්න බෑ. අපි මිනිස්සෙගේ සුවතාවය වෙනුවෙන් වැඩ කරන එක අපේ ඔළුවේ තියාගෙන අපි හරි දේ කළොත් අපිට ආදායම් එන්නේ කම්පැනියෙන්. ඒක නවත්තන්න අපිටවත් බෑ. ඒක තමයි මේකේ තියෙන ලස්සනම දේ. ඉතින් ඒත් එක්ක මම කියන්න ඕනි මම ඉස්සලත් කිව්වා වගේ විශාල ආදායමක් මේ වෙන විට ගන්නවා. ඒ වෙනුවෙන් මාව ගෙනපු ජනේලංගිට මම දැනටත් ස්තුති කරනවා. ඇපෙක්සෝරා එකට එකතු වෙලා අත්වැල් බැඳගෙන යන්න මේ ඊටාම සීමිත පිරිසක්. විශාල පිරිසකගෙන් දහස් සංඛ්‍යාත ගණනකකින් තෝරාගත් කණ්ඩායමකට විතරයි මේ වෙලාවේ මේ මෙහෙයුමට එකතු වෙන්න ආරාධනා කරලා තියෙන්නේ. ඉතින් ඒ මෙහෙයුමත් එක්ක ඔයාලට දිගු ගමනක් යන්න වාසනාව, ශක්තිය, ධෛර්යය වගේම ඔයාලගේ සිත් සතන් පැහැදෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් ඔයාලා සියලු දෙනාටම සුබ පතනවා. දේවල් සර්, ජනනී ස්තුතියි. හරි. දැන් ඕගොල්ලන්ට අපි වැඩසටහන අවසන් කරන්න යන්නේ. අපි පටන් ගත්තේ 8:35ට. දැන් 9:34යි වෙලාව. මිනිත්තුවක දෙකක කාලයක් අරගෙන හැමෝටම අන්මියුට් කරන්න පුළුවන් අවස්ථාව දැන් සලසලා තියෙනවා. මොනවාම හරි දැනගන්න දෙයක් තියෙනවා නම් ඔබට ඒ අවස්ථාව සලසලා දෙනවා. ඔව් හැමෝටම තමන්ව අන්මියුට් කරලා කතා බහ කරන්න පුළුවන්කම තියෙනවා දැන්. මොනවාම හරි දෙයක් දැනගන්න තියෙනවා නම් ඔබට අවස්ථාව සලසලා දීලා තියෙනවා. මොනවාම හරි ඔබට අහන්න දෙයක් තියෙනවා නම් අහන්න අවස්ථාව දෙනවා. ඊට අමතරව කියන්න ඕන ඇපෙක්ස් සෞර ආයතනයේ සුවිශේෂ නායකින් විශාල පිරිසක් අද සහභාගී වෙලා හිටියා. තමන්ට හුඟක් දේවල් සඳහන් කරන්න අවශ්‍යතාවය තියෙන ටෙස්ටමෝනියල් තියෙන නායකවරු විශාල පිරිසක් සඳහන් වෙලා තිබ්බා. ඒත් එක්කම අපේ දමිළ භාෂාවෙන් අපිට තියෙන ප්‍රධානම සම්පත් දෙක නිෂා සහ කලේමති මේ සම්බන්ධ වෙලා තිබුණා. දැනුවත් කරන්න ඕනේ. ඒත් එක්කම විශේෂයෙන්ම ජනනී නංගිගේ ටීම් එක නියෝජනය කරගෙන විශාල පිරිසක් අද සහභාගී වුණා. ඒ හැම කෙනෙකුටම ස්තුතිවන්ත වෙනවා. මේ වැඩ කටයුතු මේ විදිහට සාර්ථක කරගන්න විශේෂයෙන්ම ඇපෙක්ස් සෞර තුළ ලොකුම සේල්ස් ටීම් එක විදිහට ජනනංගිගෙන් ලැබුණු දායකත්වය අතිශයම අගය කරනවා. සහ ලස්සන කතාවක් නිරෝධනී මිස් කරා. ලස්සන කතාවක් ජෝඩ් මහත්තයා කරා. මේ කාලය ඉක්මවා යන්නේ නැත්නම් හෙට උදේ වෙනකන් හරි කතා කරන්න දේවල් අපි හැම කෙනෙකු ළඟම තියෙනවා. ඔබට යම්කිසි කෙනෙකුට මොනවාම හරි දෙයක් අහන්න තියෙනවනේ ඔබගේ මයික් එක අන්මියුට් කරන්න. මං හිතන්නේ නැහැ කාටවත් මුකුත් දෙයක් අහන්න. එහෙනම් අපි අදට සමුගන්නවා. මේ රෙකෝඩින් එක ඔබට ලබලා දෙන්න අපි කටයුතු කරනවා. ඉතින් බොහොම ස්තුතියි. සුබ සන්ධ්‍යාවක් හැම කෙනෙකුටම. Thank you, sir. Welcome. Thank you, අයියේ. Good night. Good night. Welcome. Thank you, sir. Good night. Good night. Good night. Welcome. Thank you so much, sir. Good night. Good night. Welcome.